හොඳ යාළුවනේ ඔයාලට. ඇන්ස් ඩයිරි මගේ YouTube channel එකට මම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මේ ඉන්නේ ඉතින් අපේ ගෙදර ඉන්න පූස් යාළුවෝ ටික. තුකි එයාගේ අම්මයි තව එයාගේ සහෝදරයෝ දෙන්නෙකුයි තමයි මේ ඉන්නේ. ඉතින් එයාලවත් බලාගෙන එන්නකෝ මම ඔයාලට පොඩි බඩක් පෙන්නන්න. අපේ ගෙදරට පාරෙන් ඉස්සරහා පැත්තේ අපි පොඩි මෑ පාත්තියක් දාලා තියෙනවා. ගොඩාක් නෙමෙයි. සාමාන්‍යයෙන් පැල 50ක් විතර තියෙනවා මං හිතන්නේ. අපි මේක නිකන් ගෙදර කෑමට ගන්න තමයි ඉතින් හිටෙව්වේ. ලොකුවට ව්‍යාපාරයක් වගේ කරන්න නන් නෙමේ. ඉතින් මම මේවට මේ වතුර දාන්නයි මේ ලෑස්ති වෙන්නේ. මේ තියෙන්නේ අර ගම් වතුර දවස්වල ගෙදර හිටියානේ. ආන්නේ දවස්වල ඔය බණ්ඩක්ක කරලා තිබිලා ඒකේ ඇට ටික හිටවලා දැම්මා. ඒක තමයි ඔය පැල වෙලා තියෙන්නේ. ඒකෙනුත් සෑහෙන්න කරල් කැඩුවා හැබැයි අම්මා. මේ බලන්නකෝ. ආයෙත් ටිකක් හැදිලා තියෙනවා. එහෙම දකිද්දි නම් ලස්සනයි නේද යාළුවනේ. ගෙදරම ඉතින් මෙහෙම හදාගෙන වවාගෙන කන්න පුළුවන් නම් හොඳයි ඉතින්. ඔය හැමෙන් ආසාවට තමයි ඉතින් ඕව කරලා තියෙන්නේ. කොහොම හරි මේ පැලවලට වතුර ටිකකුත් දැම්මා. එන්නකෝ යාලට මම පෙන්නන්නම්. සමහර බීජ නම් දැනට පැලවෙලා. හැබැයි සමහර ඒවා නම් පැලවෙලා නැහැ. මේ තියෙන්නේ දවස් 3කට පස්සේ. ඒ කියන්නේ අපි බීජ හිටවලා දවස් 3කට පස්සේ තමයි මේ විදියට බලා ගන්න පුළුවන් උනේ. පාත්‍ය ඔක්කොගෙම නම් පැලවෙලා තිබුණ නැහැ. ඒ ඔක්කොමත් බලාගෙන එද්දී අඹ ගහේ අඹ ගෙඩියකුත් ඉදිලා. ඉතින් ඕකත් සුද්ධ කරගෙන ඒකත් කාලා මේ හවස තේ බොන්න හාල් කුඩුවක් ගාලා ටිකක් හදාගන්න තමයි යන්නේ. මං නම් ගොඩ ආසයි ඒව කන්න. හැබැයි අර උයපු බත් වේලලත් හදනවා. හැබැයි මං නම් එහෙම හදලා කන්න කැමති නැහැ. මේ අපි සාමාන්‍යයෙන් එදිනෙදා කන්න ගන්න හාල් ටිකක් හොදලා බෙදලා තමයි අපි නම් අරගන්නේ. අර විදිහට උයපු බත් වේලලත් ගන්නව හැබැයි. මං ඉතින් මේ විදිහට හදා ගන්නවා. යාළුවෝ නම් ඉතින් දන්නවනේ නේද කොහොමද හදාගන්නේ කියලා. මං මේ බෙදපු හාල් ටික බ්ලෙන්ඩරේ බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ පොල් ටිකක් ගාගෙන ඒකට මේ කුඩුවකින් දාලා මම සීනි හැම දාන්න කලින් ආපහු මේක ග්‍රයින්ඩර් එකේ ග්‍රයින්ඩ් කරගන්නවා. නැත්තම් අර පොල් කෑලි ලොකුයිනේ. මේක මිරිස් ගලේ අඹර ගන්න තිබ්බනම් හොඳයි ඉතින්. ඒක හරි අමාරු වැඩක් නිසා මං ඉතින් මේක ග්‍රයින්ඩරේ ග්‍රයින්ඩ් කරගත්තා. ඊට පස්සේ ඕක ඉතින් සමපෝෂ වගේ හදාගන්නයි තියෙන්නේ. සීනි ටිකක් දාලා, ලුණු ටිකක් දාලා, වතුර චූට්ටකුත් මං එකතු කරගත්තා. ඊට පස්සේ ඉතින් හොඳට අනද්දී අර සීනිත් හොඳට දිය වෙලා කුලි කරගන්න පුළුවන් මට්ටමට එනවා. මේක මෙහෙම අනාගෙන සාමාන්‍යයෙන් අපිට කන්න පුළුවන් සයිස් එකට අග්ගල බෝල වගේ හදා ගන්න ඕන ඉතින්. එහෙම නැත්නම් හැන්දෙන් අරගෙන කන්නත් පුළුවන්. මම මෙහෙම අග්ගල බෝල 2-3ක් හදා ගන්නවා. ඔච්චර තමයි ඉතින් මහ ලොකු දෙයක් නැහැ. ඊට පස්සේ ඉතින් එක අග්ගල බෝලයක් අරගෙන මම මේ කොත්තමල්ලිත් එක්ක තමයි බොන්නේ. ගොඩාක් වෙලාවට මං හවසට කොත්තමල්ලි බොනවා. තේ බොනවා නම් පොඩ්ඩක් අඩුයි. ඉතින් ඔහොම කරලා දැන් නම් චුට්ටක් කරුවල වැටිලා තියෙන්නේ. වොෂ් එකක් දාගන්න කලින්
ගේ අතු ගාලම යන්න හිතුවා. ඉතින් මෙහෙම මම මේ ගේ අතු ගාගෙන ඉස්සරහට ආවා. ලයිට් එළියට චූටි චූටි සත්තු වැටෙනවනේ. ඉතින් අතු ගාලා දාලා තමයි වොෂ් එකක් දාගන්න යන්න ඕන. ඊට පස්සේ එන්නකො යාළුවන්ට පොඩි බඩක් පෙන්නන්න. මම අලුතින් අයිටම්ස් ටිකක් ඕඩර් කරලා ගෙන්න ගත්තා. තාම නම් මේවා යූස් කෙරුවේ නැහැ. හැබැයි මං හිතනවා මේවා හොඳ වෙයි කියලා. මම යූස් කරලම ඔයාලට රිසල්ට් එක දෙන්නම්කො හොඳේ. ඉතින් මේ විදියට තමයි මගේ තවත් එක හවස් දරුවක් ගෙවුනේ. ආයෙමත් දවසක හම්බ වෙනකන් මගේ යාළුවෝ පරීස්සමට ඉන්න. තැන්ක් යූ මාව බලාගෙන හිටියට ඔයාලට.